හෙලෝ කොහොමද ඔයාලට ඔන්න ගොඩාක් දවසකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන ඉන්නේ ඔයාලට මේ වගේ ලස්සන පාට වූල් වලින් කරපු ලස්සන টොප් එකක් පෙන්වන්න තමයි මම අද ආවේ මේක මේ බ්‍රෑන්ඩ් එක මේ මම මිල්ක් කොටන් එක අරන් තියෙන්නේ දැන් මිල්ක් කොටන් මේ 4 ප්ලේ යාන් එකට මිලිමීටර් 4 කටු අරගෙන තමයි මම දැන් මේ ඔයාලට පෙන්වන්න හදන බ්ලවුස් එක ගොතලා තියෙන්නේ මේක ඉතින් මේ බ්‍රෑන්ඩ් එකම වෙන්න ඕනේ නැහැ ඔයාලට ඉතින් ඔය ෂොප් වලින් ගන්න තියෙනවනේ ඉතින් එක එක බ්‍රෑන්ඩ් මේක අර ඇඟට සනීපයි මේ කොටන් වූල් එකක්නේ ඒක හින්දා මම මේක ගත්තා පුරුදු වෙන්න හදන කෙනෙක් නම් ඔයාලට ඉතින් මේ ওই කඩේ තියෙනවනේ ඔය මේ සාමාන්‍ය නිකන් නෝමල් වූල් තියෙනවනේ ඉස්සර වෙලා එයින් නූල් බෝල 10ක් විතර අරගෙන ගොතලා බලන්න මේ නිකන් ඉන්න අයට මේ ආස හිතේ ගොතලා බලනකොට දැන් මේ වගේ මේ කලර් එකයි මේ කටුවයි පාවිච්චි කරලා තමයි මම දැන් ඔයාලට පෙන්වන්න හදන টොප් එක ගොතලා තියෙන්නේ. ඉන්නකෝ මම ඔයාලට ඒක පෙන්වන්න. මෙන්න මේ টොප් එක තමයි මම මේ ওই නූලෙන් ගෙතුවේ. මේ තියෙන මේ අත කොටස. මේ අතට මම මෙතෙන්ට මේ ගැට ගහන්න ඇඩ්ජස්ට් කරගන්න පටියක් දාලා ගැට ගහලා තියෙන්නේ. ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්නේ ඒක. මේක ඉතින් මේ පුරුදු වෙන ඕන කෙනෙක්ට ගොතා ගන්න පුළුවන් මේ වගේ ඕන තරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ. පන්ති යන්න බැරි ඔය ඉන්නවනේ මේ හැමෝටම ඉතින් ක්ලාස් ෆීස් ගෙවලා මේ පන්ති යන්න බැරි අය ඉන්නවනේ. නිකන් ගෙදර ඉන්න ගමන් නූල් බෝල ටිකක් අරගෙන මේ ගොතලා බලන්න මේක. මහා අමුතු දෙයක් නෙමෙයි මේක කටුව අල්ලලා ගොතන්න පුළුවන් ඕන කෙනෙක්ට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. එන්නකො මම ඔයාලට පෙන්නන්නේ ඒක. මේ තියෙන්නේ මේ විදිහට මේ මම අතේ අගට මෙතෙන්ට මේ පටියක් දාලා තියෙනවා මෙහෙම ගැට ගහ ගන්න. එතකොට අතේ ගන්නට ඔයාලට පුළුවන් මේක ගැට ගහ ගන්න. මේ විදිහට තියෙන්නේ. කර මහලා තියෙනවා මේ අවුට්ලයින් එකක් මහලා තියෙනවා. මේකේ ওই විදිහට තමයි ඉතින් තියෙන්නේ මේක මහ ගොතා ගන්න එච්චර අමාරු නෑ මේ මෙතන ඉඳන් මේ කොටස දිගටම ගොතා ගන්න තියෙන්නේ මේ පේලි ගාන ඔයාගේ උර හිසේ ඉඳන් කිහිල්ලට එන උස බලලා ඒ පේලි ගාන මේ විදිහට පටි දෙකක් ගොතා ගන්න තියෙන්නේ ගොතලා ඉවර වෙලා තමයි මේක සම්බන්ධ කරන්න ඕන මේක දැන් මගේ තියෙනවා මෙතන උර හිසේ ඉඳලා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි මම මෙතන ඉඳන් මෙතෙන්ට පේලි 14ක් ගොතලා තියෙන මේ වගේ කෑලි දෙකක් අරගෙන මේ මෙතන මේ අතෙන් මෙතනින් මේ අතුල් පැත්තෙන් එකතු කරලා මහලා තියෙන්නේ එහෙම මහනවා ඊට පස්සේ ඒ ටික මහලා කර මහලා මේ කර ගොතලා ඉවර වෙලා මේ මෙතන ඉඳන් මේ තීරුවේ ඉඳන් ඒ පල්ලෙහා ටික පිටිපස්සයි ඉස්සරහා එක දිගට ගොතාගෙන යන්න තියෙන. දැන් ඔයාලට මේ පැත්තට එනකොට පහළට එනකොට මේ පල්ලෙහා හරියෙන් හිරයි වගේ නම් මෙහෙම පිරවිලි වැඩි කරගන්න පුළුවන්. මේ පැත්තට එනකොට පිරවිලි වැඩි කරගන්න ඕනේ. මේ දෙපැත්තෙම මෙහෙම තමයි කරන්න ඕන. මේක මේ කෙනෙක්ට පුරුදු වෙන්න කරන අයටත් ඉතින් මේක එහෙම අමාරු දෙයක් නෙවෙයි. YouTube එකේ වීඩියෝස් තියෙනවා ඕන තරම්. සිංහල ඒවා තියෙනවා, ඉංග්‍රීසි ඒවා තියෙනවා. ඕන එකක් තියෙනවනේ ඉතින් ගොතලා බලන්න ඔයාලත් නිකන් ඉන්න ගමන් ආසයිතේ ගොතන්න පටන් ගත්තම එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඊයෙන් මං බයි